සාදු සාදු සාදු. හොඳයි. අපි මේ ඇවිල්ලා ඉන්නේ වස්තුවේ කපිල වස්තුව. මේ කපිල වස්තු රාජධානිය. මේ නිග්‍රෝධාරාමය. නිග්‍රෝධාරාමේ යටමහලේ කාමර 500යි උඩමහලේ කාමර 500යි. කාමර 1000කින් යුක්ත විශාල පන්සලක් තමයි ඔය තියෙන්නේ. නටබු. අර තියෙන්නේ නිග්‍රෝධාරාම දාගැබ. ඒ කියන්නේ කපිලවස්තු දාගැබ කියලා කියනවා. ඔබ කපිලවස්තු ධාතුන් වහන්සේලා පොලිමේ ඉඳලා වන්දනා කරා නම් අන්නේ කපිලවස්තු ධාතුන් වහන්සේලා මුණ ගැහුනේ ඔන්න ඔය චෛත්‍යය. ලස්සන කරඬුවක පොඩි කරඬු දෙකක තමයි ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තිබිලා තියෙන්නේ. එතකොට ඒ කරඬු දෙක ගල් කරඬු දෙකක්. ඒ වර්තමානයේ දිල්ලි කෞතුකාගාරේ තැන්පත් කරලා තියෙනවා. ඒතරේ කපිලවස්තු ධාතුන් වහන්සේලා වර්තමානයේ ලංකාවේ කොටසක් වැඩේ. එහෙනම් අපි වන්දනා කරගත්ත කුෂිනාරා නුවර. කුෂිනාරා නුවර ඒ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. ඒ ද්‍රෝණ 8 ඒ රාජධානි වලට බෙදා වෙන් කරා. එතකොට සුද්ධෝදන රජතුමාගේ රාජකීය පරම්පරාවට නැත්තම් ශාක්‍යයන්ට ලැබිච්ච ධාතු කොටස නිදන් කරලා ඉදි කරපු දාගැබ තමයි කපිලවස්තු දාගැබ. එහෙනම් ඒ උතුම් කපිලවස්තු දාගැබට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අපි ගියේ ලුම්බිනී සල්වනයේ. ලුම්බිනී සල්වනයේ ඉපදුන පුංචි බෝසතාණන්. මාස 3ක් නිවන් සුව විඳිමින් වැඩ හිටියා රහතන් වහන්සේලා. කාලුදායි රහතන් වහන්සේ. තේර තේරි ගාථාවල දේශනාව තියෙනවා ලස්සනයි බලන්න ඒ කතා පුවත. එතකොට කාලුදායි එමෙතුමාට 3 මාසයකට පස්සේ මතක් වෙනොත් මං ආපු කාරණේ. මතක් වෙලා බුදුරජාන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා ගාථා 500කින් ගාථා කීයකින්ද? ගාථා 500කින් මේ කපිලවස්තු රාජධානිය වර්ණනා කරනවා. වර්ණනා කළ බුදුරජාන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි භාගතුන් වහන්සේ කපිලවස්තු රාජධානියට වැඩම කරනසේක්වා කියලා. කපිලවස්තු රාජධානියට වැඩම කරා බුදුරජාණන් වහන්සේ වැඩම කළා ඒ ආරාධනාවෙන්. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට රාජමැදුරි දානි සකස් වෙනවා. හැබැයි ආරාධනාවක් ලැබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේට සියලුම සිදුවීම් සිදු වෙලා තියෙන ආරාධනාවක් සහිතවමයි. දෙවරුන්ගෙන් ආරාධනා ලැබුණ මනුලව උපදින්න පළවෙනි ධර්ම දේශනාවට පවා ඒ සියලු දේටම ආරාධනා සහිතවයි බුදුරජාණන් වහන්සේ කටයුතු කරේ. පිරිනිවන් පාන්න පවා ආරාධනා කළා. කවුද? මාරයා ආරාධනා කළේ. එතකොට ආරාධනාවකින් තොරව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය තුළ බුද්ධ චරිතය තුළ සිදුවීමක් නැහැ. ඒ ධර්ම දේශනාවලට පවා ස්වාමීනි මේට කාලයයි ඒ දේශනාව සිදු කරන සේක්වා කියලා භික්ෂූන් වහන්සේ නමක් ආරාධනා කරනවා. ඒ ආරාධනාවක් ලැබුණ නැති නිසා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? සංඝ පිරිස සමග තමන්ගේ යටත් වැසියෝ තමන් රජ කරපු රාජධානියේ ගෙපිලි වලින් පිඬුසිඟා වඩිනවා. ගෙපිලි වලින් පිඬුසිඟා වඩිනෝ කෑම ටිකක් ඉල්ලගෙන
මහානුභාව සම්පන්නව රාජකීය වැදමිච්ච ඒ රාජකීය කුමාරයා ගෙපිලිවෙලින් පිණුසිනා වඩිනවා කියලා දැනගත්තාම රජතුමා සලුපිලි හැඳිමින් දුවන් ආවේ කියන පාරට වීදියට. දරා ගන්න බෑ. ඇයි තමන්ගේ පුතා සිඟමනේ යනවා. ඇවිල්ලා කිව්වා නේ ස්වාමීනි. ඔබ මගේ රාජකීය පරම්පරාවට නැත්නම් මේ මහේසාක්‍ය පරම්පරාවට මහණිගාවක් කළා. මගේ කුලයේ කිසි කෙනෙක්, මගේ පරම්පරාවේ කිසි කෙනෙක්, මගේ වංශේ කිසි කෙනෙක් සිංගමණෙන් ජීවත් වුන්නේ නැහැ. ඔබ ඒකත් කරා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා රජතුමනි ඔබේ වංශයේ ශාක්‍ය වංශය, මගේ වංශයේ බුද්ධ වංශය. මගේ වංශයේ සියලු බුදුරජාණන් වහන්සේලා පිඬුසිඟීමෙන් ජීවත් වුණේ කියලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. රජතුමා සෝතාපන්න වුණා. රජතුමා අරහත්ත්වයට දක්වා සිත දියුණු කළා මේ කපිලවස්තු රාජධානිය ඉඳලා. දවස් 7න් පිරිනිවන් පෑවා. කවුද? සුද්ධෝදන රජතුමා පිරිනිවන් පෑවා. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වුණා ගිහියෙක් විදියට. ගිහියෙක් විදියට අරහත්ත්වයටපත් වුණොත් ධර්මතාවයක් තියෙනවා. පැවිදි වුණොත් ආයුෂ ප්‍රමාණය වින්දනය කරන්න පුළුවන්. පැවිදි වුණ නැත්නම් දවස් 7න් කලුරිය කරන්න ඕනේ. නැත්නම් පිරිනිවන් පාන්න ඕන. රජතුමා දවස් 7න් පිරිනිවන් පෑවා මේ කපිලවස්තු රාජධානියේ. එහෙනම් මේ කපිලවස්තු රාජධානිය ගැන ඔබට කියන්න පුළුවන්. ඔබත් අහගෙන ඉන්න නිසා මටත් කියන්න හිතෙනවා. හැබැයි අපිට තවදුර ගමනකුත් යන්න තියෙනවා. අපි තවදුරටත් ඉස්සරහදී කතා කරමු. ඉතින් මේ කපිලවස්තු රාජධානියේ ලක්ෂ ගණන් රහතන් වහන්සේලා වැඩ ඉන්න තුන් පිළිමක්. බුදුරජාණන් වහන්සේ පරිභෝග කරපු තුන් පිළිමක්. ශාක්‍යයන්ගේ මාන්නය දුරු කරන්න බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය පවත්වන්නේ කපිලවස්තු රාජධානියේදී. බුදුරජාණන් වහන්සේ නමකට පමණක්ම කළ හැකි යමක මහා ප්‍රාතිහාර්ය. මේ ශාක්‍යය කියන්නේ ස්වභාවයෙන්ම මාන්නයෙන් අධිකයි කියලා ඔබ අහලා ඇතිනේ. එහෙනම් මේ රහතන් වහන්සේලා වැඩ ඉඳපු බුදුරජාණන් වහන්සේ පරිභෝග කොට වදාළ මහා බෝසතාණන් වහන්සේ පුංචි කාලේ ඉඳන් හැදී වැඩිච්ච මේ කපිලවස්තු රාජධානියේ බුදුරජාණන් වහන්සේගේ දාස නිදන් කරලා ඉදි කරපු තුන් කපිලවස්තු දාගැබ සහිත මේ උතුම් පින්බිමට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු